ආයුබෝවන් අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා තවත් ගැඹුරු විමසුමකට. ඔව් අද අපි බලන්න යන්නේ ජපන් භාෂා ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. හරියටම අපේ මූලාශ්‍රය තමයි ඉරදෝරි ආරම්භක පොතේ 4 වන පාඩමේ kanji කොටස. ඒ කියන්නේ ඉරදෝරි starter book lesson 4 kanji.pdf එක. ඒ පාඩමේ ජපන් මාතෘකාව දයියොන්කා ටෝකියෝ ni සුන්දෙයි මසු. ඒ කියන්නේ පාඩම 4 ටෝකියෝවේ ජීවත් වෙනවා කියන එක නේද? ඔව්. හැබැයි අපි සම්පූර්ණ පාඩමම නෙවෙයි අද අවධානය දෙන්නේ ඒක තියෙන kanji කොටසට විතරයි. හරි. එතකොට මේ පොඩි කොටස ඉගෙන ගත්තම මොකක්ද අර එයාලා කියන can do එක? ඒ කියන්නේ ඉගෙන ගන්න කෙනාට මොකක්ද කරන්න පුළුවන් වෙන්නේ? මෙහෙමයි. ගොඩක් ඉරදෝරි පාඩම් වල can do එක ජපන් බසින්ම දීලා තියෙනවා. ඒත් මේ kanji කොටසට එහෙම නිශ්චිත වාක්‍යයක් නැහැ. ඒත් අරමුණ පැහැදිලි. ඒ තමයි මූලික kanji අක්ෂර 5ක් තියෙනවා. චිචි, හහ, කෝ, හි සහ හොන්. මේව හඳුනගන්න එකයි කියවන්න පුළුවන් වෙන්න එකයි තමයි can do එක විදිහට අපිට ගන්න වෙන්නේ. තේරුණා? ඒ කියන්නේ අර පියා, මව, දරුවා, දවස, පොත. ඒ වගේ අර්ථ දෙන kanji ටික නේද? හරියටම හරි. ෆුචි, මුතෝ, කොදොමෝ, නිහොන්, හොන්. දැන් අර පොතේ තියෙන දෘශ්‍ය දේවල් ගැන කිව්වොත් මොනවද පෙන්න තියෙන්නේ? හරිම සරලයි. මුලින්ම ඔය kanji පහ ලොකුවට පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ක්‍රියාකාරකම් 3ක් තියෙනවා. පළවෙනි එක මේ අක්ෂර ටික අඳුරගන්න එක. දෙවෙනි එකේදී මේ kanji කියන සරල වාක්‍ය කියවන්න තියෙනවා. වාක්‍යයක් තියෙනවා එහෙනම්. ඔව්. තුන්වෙනි එක තමයි අර ෆුචි, මුතෝ, කොදොමෝ, නිහොන් වගේ වචන. කීබෝඩ් එකකින් හරි ෆෝන් එකකින් හරි ටයිප් කරන හැටි පුරුදු වෙන්න දාලා තියෙන එක. ඒකත් හොඳයිනේ. අවසානයේ kanji no kotoba. ඒ කියන්නේ kanji වචන කියලා මේ වචන ටික ලෑස්තුගත කරලා තියෙනවා. නියමයි. එහෙනම් අපි මේ වචන මාලාව ටිකක් පැහැදිලි කරගමුද? මේක තමයි වැදගත්ම හරය වගේ. අනිවාර්යෙන්ම. මුලින්ම fuchi. උච්චාරණය තමයි chichi. චිචි. තේරුම පියා. ඔව්. ඊළඟට muto. ඒක හහ. ඒ කියන්නේ මව. හරි. ඊළඟ kanji එක ko. ko. තේරුම දරුවා. ko. හැබැයි සාමාන්‍යයෙන් කතා කරනකොට ලියනකොට කොදොමෝ කියන වචනය තමයි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ. ඒකේ තේරුමත් දරුවා හෝ දරුවන්. ko කියන kanji එක තමයි ඒකෙත් තියෙන්නේ. හරි. කෝදාලා කොදොමෝ. තේරුණා. දැන් අපි kanji දෙකක් එකතු වෙලා හැදෙන වචනයක් බලමු. නිහොන්. නිහොන්. මේක නම් ගොඩාක් අහලා තියෙන වචනයක්. ඔව්. ජපානයේට කියන නමනේ. බලන්න නී කියන්නේ දවස හෝ හිරු. හිරු. හොන් කියන්නේ මූලය හෝ පොත. ඉතින් නී සහ හොන් එකතු වුණාම නිහොන් ජපානයේ හැදෙනවා. අර හිරු උපදින දේශය වගේ අදහසක් එන්නේ එතනින්. හිරු හොන් මූලය. හිරුගේ මූලය ජපානයේ. නියමයි. ඔව් නේද? අපි එන අර උදාහරණ වාක්‍ය ටිකත් බලමුද? මේවා කොහොමද ඇත්තටම යෙදිලා තියන්නේ කියලා. හොඳයි. පළවෙනි එක චිචිතෝ හහ දෙස්. චිචිතෝ හහ දෙස්. පියා සහ මව. හරිම සරලයි. බලන්න චිචි සහ හහ kanji දෙකම තියෙනවා. දරුවා. හරියටම හරි. මෙතන අර කොදොමෝ වල කෝ kanji එක පේනවා. තුන්වෙනි එක නිහොන් ni sundeimasu. නිහොන් ni sundeimasu. ඊගනි ජපානයේ ජීවත් වෙනවා. මෙතන නිහොන් කියන kanji දෙකම හි සහ හොන් තියෙනවා. sundeimasu කියන එකේ තේරුම ජීවත් වෙනවා නේද? ඔව්. ඒකේ සුමු කියන kanji එක අර මුලින් කියපු පහේ ලයිස්තුවේ නෑ. ඒත් වාක්‍ය තේරුම් ගන්න එක වැදගත්. හරි. එතකොට අර kanji කියන වචනයක් තියෙනවා නේද පාඩමේ? ඒ මොකක්ද? kanji. ඒ තමයි අපි මේ කතා කරන චීන අක්ෂර වලට ජපන් භාෂාවෙන් කියන නම. kanji කියන්නේ ඒ අකුරු වලටමයි එහෙනම්. ඔව්. මේ චීන සම්භවයක් තියෙන අක්ෂර තමයි kanji. හරිම පැහැදිලි. එහෙනම් අපි කතා කරපු දේවල් පොඩ්ඩක් එකතු කරලා බැලුවොත් ඉරඩෝරි ආරම්භක පොතේ 4 වෙනි පාඩමේ kanji කොටස බැලුවේ. ඔව්. ප්‍රධාන kanji පහත් චිචි, හහ, කෝ, හි, හොන් හඳුනාගත්තා. ඒ කියන්නේ පියා, මව, දරුවා, දවස හිරු, මූලය පොත කියන අර්ථ. ඒ එක්කම ඒ kanji තියෙන කොදොමෝ සහ නිහොන් වගේ වචන. සහ ඒ වචන යෙදිලා තියෙන සරල වාක්‍ය තුනකුත් අපි බැලුවා. මූලිකවම මේ kanji ටික දෙකම අඳුර ගන්න එකයි කියව ගන්න එකයි තමයි ඉලක්කය උනේ.
ඇත්තම මේක ඇත්තෙදම ජපන් භාෂාවේ තියෙන විශාල කන්ජි ලෝකෙට පොඩි අඩිතාලමක් වගේ. ඔව් ඔව්. අපි බලාපොරොත්තු වෙනවා ඉතින් මේ ඉරඩෝරි මුලාශ්‍රයම පාවිච්චි කරලා මේ වගේ තවත් ගැඹුරු විමසුම් ඉදිරියටත් ගේන්න. අනිවාර්යයෙන්ම ඒ වගේම මේ වටිනා පාඩම් මාලාව හදන ඉරඩෝරි කණ්ඩායමටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මේ කතාබහට සවන් දුන්න හැමෝටමත් අවසාන වශයෙන් මට පොඩි දෙයක් හිතනවා. අද අපි ඉගෙන ගත්තේ කන්ජි 5යි නේද? ඒත් හිතන්න මේ සරල අකුරු තව තව අකුරු එක්ක එකතු වෙලා කොච්චරනම් සංකීර්ණ අදහස් කතන්දර ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවද කියලා. හරියට ලෙගෝ කෑලි වගේ නේද? පොඩි කෑලි වලින් ලොකු දේවල් හදනවා. ඒක ඇත්ත. භාෂාවක සුන්දරත්වයේ තියෙන එතන තමයි. අදට අපි ගිහිල්ලෙන්නන් channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන දැනගන්න bell icon එක click කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මිතෙකුරුතේ අරිගතෝ.